සුබ දවසක් යාළුවනේ. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමා Facebook. Facebook එකකින් ඇත්තරම මුදල් උපයන්න පුළුවන්ද? Facebook Reels බලනකොට, වීඩියෝ බලනකොට මිනිස්සු කොහොමද ඩොලර් හම්බ කරන්නේ කියලා ඔබටත් හිතලා try කරලා ඉතින් නේද? අද මේ වීඩියෝව ඇතුළත Facebook එකේ නීත්‍ය අනුකූලව Facebook monetization භාවිතා කරලා CM tool හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර පැහැදිලිව මම ඔබට කියලා දෙනවා. 2026 Facebook එක අලුතෙන් හඳුන්වලා දෙන රූල් ටික දැනගන්න මේ වීඩියෝ එක බලන්න. පළවෙනි කරුණ. Facebook එකකින් මුදල් උපයන්න පුළුවන්ද? මුලින්ම පැහැදිලිවම කියන්න ඕන දෙයක් තියෙනවා. ඔව් Facebook එකකින් මුදල් උපයන්න පුළුවන්. ඒක බොරුවක් නෙවෙයි. ඒක ස්කෑම් එකකුත් නෙවෙයි. Facebook සමාගම විසින්ම ලබා දෙන නිල ක්‍රමයක්. හැබැයි නියම නීති රීති ටික අනුගමනය කරලා නිවැරදි විදිහට කරොත් විතරයි ඒකෙන් අපිට මුදල් උපයන්න ලගන්නේ. දෙවැනි කරුණ. මොනිටයිසේෂන් සක්‍රිය කරගන්න අවශ්‍ය සුදුසුකම්. ගොඩක් දෙනෙක් නීවන විට Facebook එක හරහා මුදල් උපයනවා. තවත් අයට තාම ලැබිලා නැහැ. පොඩි ට්‍රික් එකක් තියෙනවා මේ ක්‍රමය කරලා සාර්ථක වුණ අයත් ඉන්නවා. ඒක මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. Facebook එක ඉදිරියේදී YouTube එක වගේ මොනිටයිස් කරන්න රූල්ස් වගේක් ඇතුළත් කරන්න යනවා. මේ කොටස හොඳට අහගන්න. ඔබට Facebook page තිබිය යුතුයි. ෆලෝවර්ස්ලා 10000ක්වත් තිබීම හොඳයි. වීඩියෝ එක watch time මිනිත්තු ලක්ෂ 6ක් තිබිය යුතුයි. වීඩියෝ දිග මිනිත්තු 3ට වඩා වැඩි විය යුතුයි. අනිත් අයගේ වීඩියෝ කොපි කිරීම තහනම්. මේ සියල්ල සම්පූර්ණ වුණාම Facebook එක ඔබට කියනවා ඔබට මොනිටයිසේෂන් සඳහා සුදුසුකම් තියෙනවා කියලා. Facebook එකෙන් හොඳට මුදල් උපයන්න උපක්‍රම. Facebook එකෙන් මුදල් උපයන්න නම් ඔබට හොඳ අන්තර්ගතයක් හදන්නම වෙනවා. කාලයට උචිත ජනප්‍රිය මාතෘකා තෝරගන්න. රහස් කතා, ඉතිහාස කතා, දැනුම දෙන වීඩියෝ, තමන්ගේ දෙයක්. තමන්ගේ මොකක් හරි ස්කිල් එකක්. පැහැදිලි හඬක් සහ රූපයක් භාවිතා කරන්න. තමන්ගේ රූපේ නම් වඩාත් හොඳයි. වීඩියෝවේ මුල් තත්පර 5 ඇතුළත කුතුහලයක් ඇති කරන්න. උදාහරණයක්, මේදී ඔබ දැනගෙන හිටියේ නැද්ද? මේ සිද්ධියෙන් පස්සේ මොනවද වුනේ? මේ වගේ වාක්‍ය වලින් වීඩියෝ පටන් ගන්න. හතරවෙනි කරුණ. ඩොලර් වැඩියෙන් උපයන්නේ කොහොමද? ඔබට හිතෙන්න පුළුවන් මට views තියෙනවා හැබැයි මුදල් අඩුයි කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. විදේශීය ප්‍රේක්ෂකයන් වැඩි නම් මුදල් වැඩි. වීඩියෝ සම්පූර්ණයෙන්ම බලන අය වැඩි නම් මුදල් වැඩි. වීඩියෝ දිග වැඩි නම් දැන්වීම් වැඩි. ඒ කියන්නේ ලැබෙන ඉන්කම් එකත් වැඩි. ඒ නිසා හැකිනම් විදේශීය ප්‍රේක්ෂකයන්ට තේරෙන උදාහරණයක් ලෙස ඔය හදන වීඩියෝ එකට ඉංග්‍රීසි සබ්ටයිටල් එකතු කරලා හදන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් අප කරන වැරදි. මේ වැරදි කරනවා නම් මොනිටයිසේෂන් නැති වෙන්න පුළුවන්. TikTok වීඩියෝ කොපි කරලා දාන එක. අයිතිවාසිකම් තියෙන සංගීත භාවිතා කිරීම. වංචා views followers ගන්න උත්සාහ කිරීම. වැරදි හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම. Facebook නීති අනුගමනය කරලා වැඩ කරන එක තමයි හොඳම දේ. මම මුලින් කිව්වා ට්‍රික් එකක් කියලා දෙනවා කියලා. ඔයාලා මුලින් page එකක් හදලා එක වීඩියෝ එකක් දාන්න. දාන්න ඕනේ ඔරිජිනල් කන්ටෙන්ට්. එක වීඩියෝ එකක් දාලා සති 3කින් වගේ එක දිගට වීඩියෝ දාගෙන යන්න. මොනිටයිසේෂන් ලැබෙන සම්භවිතාව වැඩි. Facebook එකෙන් මුදල් උපයන්න පුළුවන්. හැබැයි ඒකට ඉවසීම, කැපවීම, නියම අන්තර්ගතය, නිවැරදි ක්‍රමය අත්‍යවශ්‍යයි. ඔබට මේ වීඩියෝව වටිනාකමක් තියෙනවා නම් ලයික් එකක් දාන්න. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ජය වේවා.